මොකක්ද මේ මානසික පීඩනය සහ මොකක්ද මේ කවුන්සල් එක අපි කවුන්සිල් කරනවා කියන්නේ මොකක්ද කියන එක මුලින්ම හඳුනා ගැනීම. අපි දැන් දන්න සමාජය තුල කතා වෙනවා මට මානසික රෝගයක් තියෙනවා මානසික පීඩනයක් තිබෙනවා නම් මගේ යාළුවෙක් ඉදිරිය කවුරු හරි ගියා ඒවා කවුන්සලර් කෙනෙක් ගිහලා හම්බෙන්නේ. මොකක්ද මේ කවුන්සලර් කියලා කියන්නේ? සරලවම කියනවා නම් කවුන්සලර් කෙනෙක් කියලා කියන්නේ අපි එදිනදා ජීවිතේ අපිට විවිධ ගැටලු වලට අපි මුහුණ දෙනවා. එතකොට ආතතිකාරී දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ට්‍රෙස් එක. ඒ වගේ දේවල් විවිධ දේවල් වලට අපි මුහුණ දෙනවා ප්‍රශ්න වලට. ඉතින් එතකොට අපිට සමහර තැන්වලදී අර ඔබතුමා කිව්වා වගේ යාළුවෙක් කරහා අපිට විසඳුම් හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිහිටියෙකුට කතා කරන්න පුළුවන්. නමුත් යම් තැනකදී අපිට හිතෙනවා අපිට ඒ ප්‍රමාණය මදි. අපිට මෙතනින් එහාට උදව් අවශ්‍යයි කියලා. අන්න ඒ වෙලාවට හරියට වෘත්තීය සුදුසුකම් තියෙන නිසි ඒක පිළිබඳ දැනුමක් ඇති උපදේශකවරයෙකු වෙත යොමු වීම තමයි සිදු කරන්න ඕන. මොකද උපදේශකවරයෙකුගේ කාර්යභාරය වෙන්නේ ඔබට තියෙන ගැටලුව ඔබ තුලින්ම කොහොමද විසඳගන්නේ කියලා ඒකට මඟ පෙන්වීම පමණයි.